මේ තියෙන TVS එකෙන් ගහන iCube ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. ඉතින් මේකේ රේන්ජ් එක නම් තියෙන කිලෝමීටර් 80ක් විතර වගේ එක charge එකකින්. මේකේ විශේෂත්වය තියෙන මේකේ තියෙන බැටරි පැක් එක ලිතියම් අයන් කියන බැටරි පැක් එක තියෙන. ඉතින් මේකේ කල්පැවැත්ම හොඳයි බැටරි පැක් එකේ. මේකේ බයික් එකේ බැටරි එකට අවුරුදු 5ක වොරන්ට් එකක් හම්බ වෙනවා. ඊට අමතරව බයික් එකේ චැසි එකට සහ බයික් එකට අවුරුදු 2ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒත් එක්කම දැන් මේ තියෙන්නේ මේ බයික් එකේ අපි යතුරු දාලා ඔන් කරලා තියෙන්නේ. මේකේ ස්ටෑන්ඩ් එක නමපුවාම තමයි මේක අපිට ස්ටාර්ට් මොඩ් එකට යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ස්ටෙක් එක පෙෂ් කරගෙන අපි මෙන්න මේ මොඩ් ස්විච් එක මේ විදිහට ඔබාගෙන ඉන්නකොට මෙන්න මේ විදිහට මේක බයික් එක ස්ටාර්ට් වෙනවා. ඒ කියන්නේ දැන් මෙතනින් අපිට පුළුවන් ඇක්සලරේටර් එක මේ විදිහට අල්ලනකොට ඉස්සරහට යන්න. ඉතින් මේකෙදි මේ බයික් එකේ රිවර්ස් මෝඩ් එකක් තියෙනවා. ඒත් එක්කම දැන් මේක අපිට මෝඩ් දෙකක් තෝරන්න තියෙනවා. මේක ඉකෝ මෝඩ් එක සහ පවර් මෝඩ් එක. දැන් ඉකෝ මෝඩ් එකෙන් පුළුවන් අපිට මේකේ බැටරි එක ඉතිරි කරගෙන යම් ස්පීඩ් එකකට යන්න. මම මේක හරියට පැදලා නැහැ බයික් එක. එතකොට මේකේ පවර් මෝඩ් එකේදී අපිට මේක යන්න පුළුවන් උපරිම පවර් එකෙන් ස්පීඩ් එකෙන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් එක්කම මේකේ දැන් පාකින් මෝඩ් එකක් තියෙනවා. අපි පාකින් මෝඩ් එක ඇක්ටිව් කරපුවාම එතකොට දැන් පාකින් මෝඩ් එක ඇක්ටිව් කරලා තියෙන්නේ. මේකේ පැයට කිලෝමීටර් 3ක විතර වගේ ස්පීඩ් එක තමයි මේක යනවා කියලා කිව්වේ. මොකද මේකේ මේ අර පාකින් වගේ දේවල් වලට තමයි මෙන්න මේ පාකින් මෝඩ් එක එනේබල් කරගන්න තියෙන්නේ. හරි. එතකොට මේකේ මෙතන සාමාන්‍ය විදියට හෝන් එක, එතන සිග්නල් ලයිට්, ඊට පස්සේ ඊට අමතරව මෙතන හෙඩ් ඩිම් එක දීලා තියෙනවා. මෙතන මේ බටන් ෆන්ක්ෂන් එකක් වගේ තිබ්බට බටන් ෆන්ක්ෂන් එකක් නෙමෙයි මම හිතන්නේ මේක තියෙන්නේ නම්. මෙතන මේකේ පාකින් මෝඩ් එකට දාන්න තියෙනවා. සෝරි පාකින් මෝඩ් එකට නෙමෙයි මේක අර ඉමර්ජන්සි වගේ දෙපැත්තම ඩබල් සිග්නල් ඔන් කරගන්න පුළුවන්. සයිඩ් කන්නඩි එහෙම නම් මේක ටිකක් කොටු හැඩයක් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා මේකේ බයික් එක charging කරන්න තියෙන charger එක input කරන්න. ඊට අමතරව දැන් මේකේ ඩිකී එක open කරන්න බෑ. ඩිකී එක open කරන්න තියෙන්නේ key එකෙන්ම key එක දාලා තමයි මේක open කරගන්න තියෙන්නේ. මේකේ සාමාන්‍ය space එකක් නම් තියෙනවා. helmet දෙකක් දාන්න පුළුවන් හා ආසන්න වගේ space එකක් තියෙන්නේ. මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ස්කූටර් එකකදී නම් වැදගත්ම දේ තමයි මේකේ බැටරි එක. මේකේ ලිතියම් අයන් බැටරි එකක් තියෙන නිසා සහ මෙයාලගේ අවුරුදු 5ක වොරන්ටි එකක් තියෙන හින්දා මේකේ වටිනාකමක් තියෙනවා. ඉතින් මේකේ මිල ගණන් උනේ ලක්ෂ 7යි. ඒත් එක්කම මේකේ ඉස්සරහට ඇලෝ වීල් යූස් කරලා තියෙනවා ඩිස්ක් බ්‍රේක් එකක්. පිටිපස්සට ගොඩක් දුරට ඇත්තේ මේකේ ඩ්‍රම් බ්‍රේක්. මොකද මේ මෝටර එක එන හින්දා විශේෂ දෙයක් නැහැ ලොකුවට. ඉතින් අර රවුම් හැඩයක් තමයි මේකේ අරන් තියෙන්නේ. LED වලින් සිග්නල් ලයිට් සහ බ්‍රේක් ලයිට් අරන් තියෙනවා. ඉතින් බයික් එකට ප්‍රී සර්විස් මේකේ 3ක් තියෙනවා. එතකොට ගත්තාම මේකේ LED ලයිට් සෙට් එකක් තමයි තියෙන්නේ. විශේෂ දෙයක් නැහැ. ඉතින් මේ අද කාලේ මේ 2026 වෙනකොට ගොඩක් ඉලෙක්ට්‍රික් ස්කූටර් වර්ග එනවා මාකට් එකට. ඉතින් TVS ගත්තොත් අපි සාමාන්‍ය TVS බයික් අනිත් පෙට්‍රල් බයිකුත් ගොඩක් තියෙන හින්දා අපිට යම් තාක්ෂණයට විශ්වාසයක් තියන්න පුළුවන්. ඒක මට හරියටම කියන්න බෑ කොහොම වේද කියලා. ඉතින් මේකේ ඉන්ෆර්මේෂන් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් මේකේ GPS තියෙනවා. ඉතින් මේකේ Bluetooth මේ කනෙක්ට් කරන්න පුළුවන් මේකට මොබයිල් ඇප් එකෙන්. වෙන කෙනෙක්ට බයික් එක වගේ දෙනවා නම් ස්පීඩ් එක ලිමිට් කරලා දෙන්න පුළුවන්. ඒත් එක්කම බයික් එක ගියපු ලොකේෂන් ඒ වගේ දේවල් ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. විශේෂ දෙයක් නෑ බයික් එකේ. මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයා බලන්න ඔයාට වටිනවා නම් 2026 වෙනකොට ඔයාට TVS ෂෝරූම් එකකින් වල්ලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ කරන්නේ කෙනෙක්ට දැනගන්න මිසක කිසිම කම්පැනි එකට ප්‍රවර්ධන වැඩසටහනක් විදිහට නෙමෙයි කියලාත් මතක තියාගන්න. මේ වගේ ඕනෙම බයික් එකක ඔයාගේ ලෙඩ සිට් හෝ වේවා ඔයාට බැටරි පැක් එක සවුත් වෙලා තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න. ඔයාට බැටරි අවශ්‍ය බැටරි පැක් හෝ බැටරි
ඉදිරියේදී ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ YouTube එකේ මම වීඩියෝස් දාලා තියෙනවා මේ වගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක පරණ එකකට. ගොඩක් පරණ 18 20 වගේ එකට බැටරි පැක් දාලා කිලෝමීටර් 200 වගේ රේන්ජ් එකට යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එහෙනම් අද වීඩියෝ එක අපි නතර කරනවා.